ආයිබෝවන් මම ඩොක්ටර් ශාමිලා සමරනායක. ඔයාලා දන්නවද ඔයාලගේ සමේ වර්ගය මොකක්ද කියලා? ඉතින් නොයෙකුත් වර්ගයේ සම නොයෙකුත් ලෙස වර්ගීකරණය කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයාලගේ සම මොන වර්ගයට අයිතිද කියලා දැනගත්තොත් තමයි මේ වෙළඳපොලෙන් අපි ගන්න මේකප් වර්ග, ෆේස් පැක්ස්, ක්ලෙන්සර්ස්, මොයිස්චරයිසර්ස් වගේ දේවල් හරියටම සමට ගැලපෙන විදිහට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට කිසිම මුදල් නාස්තියක් ඔයාලට වෙන්නේ නැහැ. මොකද ඔයාලා වියලි සම සහිත කෙනෙක් නම් තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ට හදපු ප්‍රොඩක්ට් එකක් ගත්තොත් ඇත්තටම ඔයාට අවශ්‍ය කරන ඒ තෙල් සහිත භාවය මොයිස්චරයිසින් ඉෆෙක්ට් එක ලැබෙන්නේ නැහැ. ඉතින් තෙල් සහිත කෙනෙක් වියලි සමට හදපු ප්‍රොඩක්ට් එකක් භාවිතා කරොත් එයාලා පිම්පල්ස් වගේ දේවල් මුහුණේ ඇති වෙන්න පුළුවන්. මොකද තෙල් සහිත සමකට හදලා තියෙන්නේ ගොඩක් මොයිස්චරයිසින් අඩු කරලා, කියන්නේ මැටිෆයින් ඉෆෙක්ට් එකක් දෙන විදිහට තමයි තෙල් සහිත සමකට ප්‍රොඩක්ට්ස් නිර්මාණය කරන්නේ. ඒ වගේම වියලි සමකට ගොඩක් මොයිස්චරයිසින් අවශ්‍ය වෙන හින්දා හොඳට ඉමෝලියන්ස් දාලා තමයි ඒ වගේ ප්‍රොඩක්ට්ස් නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපි අපේ සම මොකක්ද කියලා දැනගත්තොත් අනිවාර්යයෙන්ම අපිට හරි නිවැරදි ප්‍රොඩක්ට් එකක් වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. එතකොට අපේ සල්ලිත් ඉතුරුයි ඒ වියදම් කරන මුදලට හොඳ ප්‍රතිඵලත් ලබා ගන්න පුළුවන්. අපේ සමට ගැලපෙන ෆේස් පැක්ස්, මොයිස්චරයිසර්ස්, නයිට් ක්‍රීම්ස් වගේ දේවල් සමට ගැලපෙන විදිහට අපි මිලදී ගත්තොත්. ඉතින් දැන් අපි බලමු කොහොමද අපි අපේ සමේ වර්ගය අඳුරගන්නේ කියලා. මුලින්ම රාත්‍රියේ නිින්දට යන්න කලින් හොඳට ෆේස් වොෂ් එකක් එහෙම නැත්නම් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරලා මූණ හොඳට හොදලා එදා රෑ කිසිම ක්‍රීම් එකක් සමේ ආලේප කරන්න එපා. එහෙනම් පහුවෙනිද මොකක්ද අපි කරන්න ඕනේ? මේ වගේ ෆේස් ටිෂු එකක් අරගෙන හොඳට මුහුණ උඩ තියලා හොඳට ප්‍රෙස් කරන්න. මේ වගේ. මෙහෙම විනාඩියක් විතර ප්‍රෙස් කරලා මෙහෙම එළියට ගත්තට පස්සේ මේ මූණේ තිබිච්ච මුළු ඒරියා එකේම තෙල් වගේ තියෙනවනම් ඒ කියන්නේ අපේ සම තෙල් සහිත සමක්. මේකේ මුහුණ තියෙන තැනේ නිකන් තී අකුරක් වගේ නම් තෙල් තියෙන්නේ කියන්නේ අපේ නළල, නහය, නිකට වගේ තැන්වල විතරයි නම් ඒ තෙල් මාක් එක තියෙන්නේ. මෙහි කම්බුල් පැත්ත ඩ්‍රයි නම් ඒ කියන්නේ අපිට තියෙන්නේ කම්බිනේෂන් ස්කින් එකක්. ඒ වගේම මුළු මුහුණ ඒරියා එකේම ලාවට තෙල් වගේ තියෙනවා නම් ඒ කියන්නේ අපිට තියෙන්නේ normal skin එකක්. ඒ කියන්නේ normal skin එකක් තියන අය ඇත්තටම හරිම වාසනාවන්තයි. මොකද ගොඩක් ප්‍රොඩක්ට්ස් යාලට ගැලපෙනවා. ඒ වගේම පොඩ්ඩක්වත් මේ ටිෂු එකේ තෙල් තැම්පත් වෙලා නැත්තම් ඒ කියන්නේ ඔයාලට තියෙන්නේ dry skin එකක්. එහෙනම් මොකද්ද sensitive skin කියන්නේ? ඇත්තටම sensitive skin කියන්නේ ගොඩක් pimples තියෙන, කුහර ගොඩක් ඇරිලා, ඒ වගේම marks මුහුණේ තියෙන මොන හරි ක්‍රීම් එකක් ගාපු ගමම මොකක් හරි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරාම රතු වෙනවනම් ඔන්න එයාලට තියෙන්නේ sensitive skin එකක්. එයාලා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ වෙළඳ පොලෙන් ප්‍රොඩක්ට්ස් භාවිතා කරන්න කලින්. මොකද sensitive skin තියන අය ඇත්තටම ගන්න ඕනේ gentle product එකක්. fragrance free ඒ කියන්නේ සුවඳ වර්ග ඇතුළත් කරලා නැති gentle products තමයි sensitive skin තියන අය ගන්න ඕනේ. oily skin තියනවා නම් දැන් අපි දන්නවා කොහොමද අපේ හැමේ වර්ගය අඳුරගන්නේ කියලානේ නේද? ඉතින් oily skin තියන අය අනිවාර්යයෙන්ම ඒ oily skin එකට හදපු product එකක් පාවිච්චි කරන්න. එතකොට මූණ හොඳට ගොඩාක් තෙල් පෙන්නන්නේ නැතුව ලස්සනට මැටිෆයින් ඉෆෙක්ට් එකක් එක්ක ඒක පෙන්වයි. ඒ වගේම තමයි වියලි සමක් තියන අය තමන්ගේ වියලි සමට ගැලපෙන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට හොඳට සම මොයිස්චරයිස් වෙනවා, රැලි වැටීම් අඩු කරනවා මේ වියලි සමටම හදපු ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරොත්. ඉතින් මම අද කතා කරා ඔයාලට හරියට සමට ගැලපෙන ප්‍රොඩක්ට් එකක් තෝරගැනීමෙන් අපිට ලැබෙන වාසි. එහෙනම් ඒ වගේම ඔයාලා දන්නවා දැන් ඔයාලගේ සමේ වර්ගය කොහොමද අඳුරගන්නේ කියලා නේද? ඉතින් ඉස්සරහට අපි මොන හරි වෙළඳපොලෙන් ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නකොට අනිවාර්යෙන්ම මේ ගැන සිතලා සුදුසු දෙයක් මිලදී ගමු. එතකොට අපේ සල්ලි නාස්ති වෙන්නේත් නැහැ. වියදම් කරන මුදලට හොඳ
හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙනම් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට ආස ඇති කියලා. එහෙනම් මගේ YouTube channel එක Serene Radiance and Mindfulness by Dr. Shamila කියන YouTube channel එක subscribe කරලා notification button එක press කරන්න. එතකොට මේ වගේ videos වලින් තව දුරටත් ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි. එහෙනම් ගිහිල්ලා එන්නම්. Thank you.